දෙමාපියෝ සහෝදර සහෝදරියෝ නැත්නම් යාළුවෝ හිත මිතුරන් ගොඩක් අය මේකට එනවා. හැමෝම ඇවිල්ලා මෙන්න මේ විදියට පුංචි කාලේ ෆොටෝ එකක් අල්ලගෙන ඉන්නවා. යාළුවට පුංචි gift දෙනවා. I think ඩිසි නතාෂා දෙන්නම ලංකාවේ බබාලා දෙන්නෙක්. ඉතින් එයාලා දෙන්නගේම සෙලිබ්‍රේෂන් එක අපි එකට තමයි ගත්තේ. ඉතින් දෙන්නම ග්‍රැජුවේෂන් වෙන එකට එක වයස. හායි යාළුවනේ කොහොමද? ඉතින් ඔන්න අදත් වීඩියෝ එකක් කරගෙන ආවා යාළුවට. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ ග්‍රැජුවේෂන් ඩේ එක ගැන. ඉතින් ස්කූල් වල අවුරුදු 18 19 වෙන වයසේ දරුවන්ගේ තියෙනවා ඉතින් ග්‍රැජුවේෂන් ඩේ එකක්. ඉතින් ඒක ස්පෙෂල් ඩේ එකක්. ඉතින් තමන්ගේ ජීවිතේ ස්ටඩීස් ඉවර කරලා කැම්පස් යන අයට සහ යාලා මොන හරි ජොබ් එකක් පටන් ගන්නවා නම් ඒවට ඉතින් ආරම්භක ස්ටාර්ට් එක ගන්න අදින් පස්සේ ඉතින් ඒ වගේ විශේෂ දවසක්. ඉතින් ගොඩාක් සෙලිබ්‍රේෂන්ස් තියෙනවා. ඉතින් අමුතු විදියට ඒ කියන්නේ ලස්සන ෆ්‍රොක් ඇඳගෙන ඊට පස්සේ කැප් එකක් දාගෙන වයිට් කලර්. ඉතින් ලස්සන විදියට ලෑස්ති වෙලා මේ සෙලිබ්‍රේෂන් එක කරනවා. ඉතින් ඉස්කෝලේ තමයි තියෙන්නේ. ඉතින් ඉස්කෝල් දවසේ අද සෙලිබ්‍රේෂන් එක තියෙනවා වගේම ඊට පහුවෙන්දා ගොඩක් අය ඒක සෙලිබ්‍රේෂන් කරනවා ගෙවල් වල. ඉතින් මේක අද විශේෂ දවසක්. ඉතින් අපිත් අද ෆස්ට් ටයිම් තමයි සීඩන් වල මේ වගේ සෙලිබ්‍රේෂන් එකකට සහභාගී වෙන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න අද වීඩියෝ එකේ මම ඔයාලට අපිත් බලන මේ අලුත් දේ ගැන විස්තර කියනවා. පොඩ්ඩක් දුර යන්න ඕනේ මොකද කාර් පාකින් එකෙන් චුට්ටක් එහා තමයි ඉස්කෝලේ තියෙන්නේ. ඉතින් හැම ඉස්කෝල් එකකම මේ වගේ සෙලිබ්‍රේෂන්ස් තියෙනවා. ඉතින් අපි යන්නේ එක ඉස්කෝලේකට. ඉතින් ඉස්කෝලේ විස්තරත් එක්ක ඔයාලට මම පෙන්නනවා. ඉතින් එකතු වෙලා ඉන්න ගොඩක් අය යනවා. ඉතින් අද කාර් පාකින් එහෙමනම් ෆුල් වෙලා තියෙන්නේ. ඉතින් හරිම අමාරුවෙන් පාක් කරගත්තේ. අපි පැය භාගයකට වැඩි හිටියා කාර් පාකින් එකේ. කාර් එක පාක් කරගන්න බැරුව. ඉතින් එකතු වෙලා ඉන්න. අපි ඉස්කෝල ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ බලන්නකො සෙනග කොච්චරක් ඉන්නවද කියලා. ඉතින් ග්‍රැජුවේෂන් සෙරමනි එකේ අන්තිම දවස දැන් මේ ඒකට එයාලගේ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ නැත්නම් යාළුවෝ හිත මිතුරන් ගොඩක් අය මේකට එනවා. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ඩිසි වෙනුවෙන්. ඉතින් ඩිසි ශ්‍රී ලංකාවේ ෆැමිලි එක බබෙක්. ඉතින් එයාගේ සෙලිබ්‍රේෂන් එක තමයි අපි මේ සහභාගී වෙලා ඉන්නේ. ඉතින් හැමෝගෙම දෙමාපියෝ ඇවිල්ලා සහෝදර සහෝදරියෝ එයාලා හැමෝම ඇවිල්ලා මෙන්න මේ විදියට පුංචි කාලේ ෆොටෝ එකක් අල්ලගෙන ඉන්නවා. ඉතින් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. Tired of feeling all FOMO, babe, I don't even care if we stay home, put our to-do list on ice, crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender, baby, slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked, life's too short, let's not waste it, cause paradise is wherever we make it. ඉතින් ක්ලාසස් ගොඩක් තියෙනවා. ඉතින් ක්ලාස් එකෙන් ක්ලාස් එක මේ විදියට සෙලිබ්‍රේෂන් එක ඉවර වෙලා එළියට එද්දී ඉතින් ෆැමිලිස් මේ විදියට පිළිගන්නවා. ඉතින් එයාලට පුංචි gift දෙනවා. ඉතින් ඒ වගේම ග්‍රැජුවේෂන් සෙරමනි එක අපි දකින්න තියෙන ෆොටෝස් ගහන දේවල් ඊට පස්සේ ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරන දේවල් තමයි අන්තිම ස්ටේජ් එකේ වෙන්නේ. ඉතින් මේකෙන් පස්සේ තව ලස්සන දෙයක් වෙනවා. ඉතින් ඒකට චුට්ටක් වෙන තැනකට යන්න ඕනි. ඉතින් මේ සෙලිබ්‍රේෂන් එක ඉස්කෝලේක වෙනවා වගේ අපේ ලංකාවේ නම් ග්‍රැජුවේෂන් එක මේන්ලි වෙනවා යුනිවර්සිටි වල. ඉතින් දැන් ඒ වුණාට ශ්‍රී ලංකාවෙත් ඉස්කෝලවලත් ග්‍රැජුවේෂන් සෙරමනිස් මේ වගේම තියෙනවා. ඉතින් වෙනස්කම් ඔයාලට මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. Cause paradise is wherever we make it. දැන් ඇවිල්ලා තියෙන්නේ අපි මේ ග්‍රැජුවේෂන් සෙරමනි එක ඉවර වෙලා අන්තිම කොටසට. ඉතින් මේ කොටසදී වෙන්නේ මේ පාරේ පේනව නැද්ද? පේනව නේද දෙපැත්තට වෙලා කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ඉන්නේ ග්‍රැජුවේෂන් එකට සහභාගී වෙච්ච ස්ටුඩන්ට්ස්ලා. ඉතින් ට්‍රක්ස් වල නැගලා මේ පාරවල් වල
සම්පූර්ණ ටවුන් එක වටේම ඇවිදිනවා. ඉතින් මේ ෆන්ක්ෂන් එක තමයි වෙන්නේ. මේක තමයි ග්‍රැජුවේෂන් සෙරමනි එකේ ලාස්ට් ඩේ. ඉතින් ඉස්කෝලේ ෆන්ක්ෂන් එක ඉවර වෙලා දැන් ඊළඟට අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා දකින්නද ශ්‍රී ලංකාවේ කොටියත් මේ සීන් රටේ ඉතින් ඉස්කෝලේ මේ ග්‍රැජුවේෂන් සෙරමනි එක අතරේ පේනවා. ඉතින් ලංකාවේ බබෙකුත් ඉන්නවා. ඉතින් එකතු වෙලා ඉන්නේ. මේ බලන්නකෝ ට්‍රක්ස් ටික පොලිමට එනවා. ඉතින් ස්ටුඩන්ට්ස්ලා යාළගේ ෆන් එක ගන්නවා. ඉතින් මේක කෑග ගහයෙන් කෑග ගහ යන්නේ. ඉතින් හරිම ලස්සන දෙයක්. ඉතින් මේකත් ඉතින් යාළගේ අන්තිම දවසේ එන්ජොයි කරනවා. ඉතින් අපි බලමු අපේ ලංකාවේ කොටියත් මේ මොන ට්‍රක් එකේද පේන්න තියෙන්නේ කියලා. එකතු වෙලා ඉන්න. Crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bar. ඉතින් මේ බලනවා ඇති ඔයාලා මේ ට්‍රක්ස් වල ස්ටුඩන්ට්ස්ලා ඇඳන් යන්නේ මොනවද කියලා. ඉතින් ගොඩක් අය ඇඳන් යන්නේ ඕවරෝල් එක. ඉතින් මම ඕවරෝල් එකේ වෙනම වීඩියෝ එකක් ගත්තා. මේ තියෙන ඕවරෝල් එක. ඉතින් ඕවරෝල් එක අපි ස්ටුඩන්ට්ස්ලා අඳින්නේ ෆ්‍රොක් එකක් නේ. ඉතින් ඒකට ප්‍රොටෙක්ෂන් එකට තමයි මේ ඕවරෝල් එක අඳින්නේ. ඉතින් ඕවරෝල් එක Tamanට කැමති විදිහට මේ විදිහට කස්ටමයිස් කරගන්න තමයි තියෙන්නේ. තමන් කැමති දේවල්, තමන් කැමති රටවල්, තමන්ගේ රට නැත්නම් තමන් කැමති ඕනම දෙයක් මේක කස්ටමයිස් කරලා හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දෙවෙනි දවසේ සෙලිබ්‍රේෂන් එක කරා. ඩිසි නතාෂා දෙන්නම ලංකාවේ බබාලා දෙන්නෙක්. ඉතින් එයාලා දෙන්නගේම සෙලිබ්‍රේෂන් එක අපි එකට තමයි ගත්තේ. ඉතින් දෙන්නම ග්‍රැජුවේෂන් වෙන එකට එක වයසේ. ඉතින් අපි මෙන්න මේ විදිහට ෆොටෝස් ටිකක් ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන දෙවෙනි දවස් සෙලිබ්‍රේෂන් එක ලස්සනට සමරුවා. ඉතින් හරිම ලස්සන දවසක්. ඉතින් ග්‍රැජුවේෂන් සෙරමනි එකක් අපිත් මේ ෆස්ට් ටයිම්. ඉතින් අපි හිතුවා මේ වගේ ලස්සන සෙලිබ්‍රේෂන් එකක් ලස්සන දවසක් ඔයාලත් එක්ක එකතු කරගෙන සමරන්න ඕනි කියලා. Wish I was one or the other. I kinda wanna hate you, but I wanna love you too. I wanna hold you close and let you go. Find someone. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකක් කොහොමද? වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, වෙනද කියන වගේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ ග්‍රවුන්ඩ් එකෙන් එහා පැත්තේ තාමත් අර ට්‍රක්ස් ටික නවත්තලා තියෙනවා. ඉතින් මේ ස්ටුඩන්ට්ස්ලා ඉන්න අය නටනවා, සින්දු කියනවා. හැමදේම ඉතින් යාළුවා ෆන් එක ගන්නවා අන්තිම දවසේදී. අපේ ඉස්කෝලේ කාලේ පවා අපි අන්තිම දවසේ ලොකුවට සෙලිබ්‍රේෂන් කරනවා. ඉතින් මෙහි ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඉතින් ලොකු වෙනසක් නැහැ. ඉතින් අර ලොකු ෆන්ක්ෂන් එකක් වගේ මෙහි තියෙන එක තමයි වෙනස. නැත්නම් අනිත් දේවල් නම් ඉතින් ස්ටුඩන්ට්ස්ලා විදියට හැමෝම කරනවා. ඉතින් අදට ගිහින්